stop. Look at this. Biogas මීට වඩා ලොකු එකක් හදලා පෙන්නකෝ. ඊතර පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට එකක් හදන්න. ගෑස් වල ස්ථිර විසඳුමක් කියන්න බ්‍රෝ. ඒක මරු ස්ථිර විසඳුමක් ගේන්න. Guys, මගේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය මගේ ඉල්ලලා තිබ්බා බයෝගෑස් එකක් හදලා පෙන්නන්න කියලා. මම ඊට කලින් වීඩියෝ දෙකක් කරා බයෝගෑස් සම්බන්ධ. අද තව වීඩියෝ එකක් ගෙනාවා. අද වීඩියෝ එකේදී මම මේ බෝතලයට තමයි ගෑස් එක හදාගන්නේ. කලින් වීඩියෝ දෙකකට වැඩි දියුණු කරලා මේකට මම වතුර දාලා මේකෙන් එන ගෑස් එක මේකට අරන් පිරිසිදු කරලා ඉදිරියට ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකට අද යොදා ගන්නවා ගොම යොදා ගන්නවා. උරුම සාමාන්‍ය මේ වග්‍රමානයක් යොදාගෙන මේකෙන් මේ බටේ දිගේ ගෑස් එක මම පස්සේ මේකට අරන් ඒකට වතුර දාලා මේ ගෑස් එක පිරිසිදු කරලා ඉවරලා තමයි ගෑස් එක එළියට ගන්න. ඒ කියන්නේ වායුවේ තියෙන අපරිද්‍රව්‍ය ඔක්කොම ඉවත් වෙලා තමයි අපි ගෑස් එක එළියට ගන්න. ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. කලින් වීඩියෝ දෙකකට වැඩිය මේක ගොඩක් අප්ඩේට් විදියට තමයි මම කරලා තියෙන්නේ. ඔයාලට මීට වැඩි ලොකුවට හදා ගන්න ඕන නම් ඒකත් ඔයාලටම අයිඩියා ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් මම අද මේ වීඩියෝ එක කතා කරන්න ඕනේ ඔක්කොම වගේ කතා කරනවා. ලොකු බයෝගෑස් එකක් හදා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ගොඩක් කට්ටිය මැනලා දාලා තිබ්බා. ඒ කට්ටියට කියන්න තියෙන ඉතින් ඒක ඔයාලගේ වැරද්දක් ඉතින් මැනලා දානවා. මම වැදගත් දෙයක් කරද්දිත් ඔයාලා මැනලා දානවා නම් ඒක මොකක් හරි මගේ ප්‍රශ්නයක් නෙවෙයි ඔයාලගේ ප්‍රශ්නයක්. ඉතින් අපි වැඩි කතා කරන්න දුව බයෝගෑස් එකේ ප්‍රශ්න විසඳුමක් හදමු. guys අද වැඩේට මම ගෙනත් තියෙනවා බෝතල් දෙකක්. එකක් ලොකු බෝතලයක්, එකක් පොඩි බෝතලයක්. අද ලොකු බටයක් යොදා ගන්න නැහැ. පොඩි බටයක් තමයි සීලං බටයක් තමයි අද වීඩියෝ එකට යොදාගන්නේ. guys මම මුලින් මේකේ ඉලක් ඉඳගත්තා. මේකේ පොඩි බටතරයක් තියලා ඉලි දෙකක් විදගත්තා. guys මම follow කරලා නැත්නම් ඔයාලා follow ගන්න අමතක කරන්නේ නැතුව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ ලොකු බෝතලේ ඉලට මම මේකේ කෙරවල සම්බන්ධ කර ගන්නවා. ඔයා මීට වැඩි ලොකු වාචනයකට බයෝගෑස් හදා ගන්නවා නම් ලොකු ඒ කියන්නේ අර ගෑස් බටයක් යොදා ගන්න. ඒතකොට හොඳයි ඒකට වැල් ගහලා මේ විදිහට හදා ගන්න. මම මේ විදිහට මේක හදාගෙන මේක එක පැත්තක් ඔයාලා බලා ගන්න පුළුවන්. මේකේ මම හිල් දෙකක් විතරක් දින පොඩි බෝතලේ වතුර දා ගන්න බෝතලේ මේ වතුර දා ගන්න බෝතලේ එක කිලකින් මේ බටය අතුරු කරනවා. සම්පූර්ණයෙන්ම අඩියටම අතුරු කරගන්න. මොකද මේ වාතයේ ජලයේ යටින් පිරිසිදු වෙලා තමයි උඩට එන්න ඕනේ. එතකොට මම තව බටයක් ගත්තා ඒ කපලා. මෙන්න මේ බටේ දාගත්ති පොඩි ප්‍රමාණයක් දාගන්න. සම්පූර්ණයෙන් දාගන්න එපා. මොකද වතුර යටින් තමයි වාතය සුද්ධ වෙලා උඩට එන්නේ. ඒ එන වාතය තමයි අපි එළියට ගන්න. එතකොට මේ